ආයිබෝවන් අපේ දයාබර හිතවතුනි හිතවතියනි මම කලින් කිව්වා මේ ගුරුගේ පැමිණීමත් ඒ වගේම ජූලි මාසේ 4 වෙනිදා සිකුරුගේ සිංහරාසගත වීමත් යන හේතුන් මතත් මේ කාලය තුල වැනි ග්‍රහ රටාවන් තුල පසු යම් යම් දේ පිළිබඳවත් මම ඔබට කරුණු විග්‍රහ කරන බව. ඒ තුලින්ම උදාහරණයක් හැටියට නේපාලයේ සිදු වුණු සිදුවීමක් පිළිබඳවත් කියන බවක් මම ඔබට පැහැදිලි කරා. අපි දන්නවා මීට අවුරුදු 12කට ප්‍රථම තමයි ගුරු ග්‍රහය කටකරාශයට පැමිණෙන්නේ. මීට අවුරුදු 11කට ප්‍රථම ඒ කියන්නේ හැම අවුරුද්දකම අවුරුදු 11කට ප්‍රථම නේපාලයේ යම් කිසි පූජාවක් සිද්ධ වෙලා තියෙනවා. පසුගිය 2014 මම එක පැහැදිලිවම කිව්වා නේපාලයට හටගත්තු ඒ භූකම්පනයේ භූමි චලනය පිළිබඳව නැවතත් ඔබට විග්‍රහ කරන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. අපි දන්නවා රික්ටර් මාපකයේ 7.9ක භූචලනයක් නේපාලයේ මීට අවුරුදු 11කට කලින් මැයි මාසේ 25 වෙනිදා සිද්ධ වුණා. ඒ තුලින් නිවාස විශාල ප්‍රමාණයක් කඩලා ගියා. ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම ආබාධිත වූ තත්ත්වයටපත් වුණු තුවාලපත්පත් වුණු පිරිස් විශාල ප්‍රමාණයක් දසදහස් ඉක්මවා සිටි බව අපිට එදා වාර්තා වුණා මතක්. ඔබ ඒක දන්නවා. මේ දේ සිද්ධ වුණේ වගේම ඊටත් අවුරුදු 11කට එහා පැත්ත කියනකොට ඊළඟට අපිට ආරම්භ වෙන්නේ 2004. 2004 අපිට මුණ ගැහෙනවා දෙසැම්බර් මාස 26 වෙනිදා උදේ 9:10ට රික්ටර් මාපකයේ 9.09ක භූචලනයක් ඉන්දුනීසියාව දිස්ත්‍රික්කය. ඒත් ඉන්දියාවටත් කිට්ටුයි ලංකාවටත් කිට්ටු. මෙන්න මෙහෙම වෙන්න හේතුව ඇයි කියන එක විද්‍යාත්මකව නොවේ බෞද්ධමය පැත්තෙන් පසුබිම හොයන්නට මම එදත් උත්සාහ කරලා දෙව්සඳ පුවත්පතේ ඒ දිනවල ඒ පිළිබඳව සටහන් කරා. ඔය 2014 ජුනි මාසේ 7.9ක රික්ටර් මාපකයකින් නේපාලයේ අගනගරයට ආසන්නව ඒ භූකම්පනයෙන් චලනයෙන් පසු සිදුවුණු පසුකම්පන ප්‍රමාණය 132ක්. මේ 132කින් පසුකම්පන 132ක් සිදු වුණත් ඊට වඩාම ආශ්චර්යමත් වූ පුදුම සාගත උදේ තමයි ඒ 132 අවසානයේ නැවත 7.6ක නැවතත් භූචලනයක් සිද්ධ වෙලා තියෙනවා. 7.6. ඉස්සෙල්ලා 7.9ක. මෙන්න මේක උනේ ඇයි කියන එක අපිට හිතන්නට කරුණු කාරණා තියෙනවා. ඊට පෙර දවසේ ওই චලනය සිද්ධ වෙන දවසට පෙර දවසේ නේපාලයේ යම්කිසි පූජාවක් පැවැත්ුණා, ග්‍රහ පූජාව. මේ පූජාව පැවැත්ුණේ අගනගරයට ආසන්න ඉන්දු සීමාවේ බුදුන් උපන් දේශයේ සීමාවක මේ ග්‍රහ පූජාව පැවැත්ුණේ දෙවියන් වෙනුවෙන්, ග්‍රහයන් වෙනුවෙන්. ඊටමත් කනගාටුදායක පූජාවක්. සතුන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක්. මම ඒ ඡායාරූපත් සමග ඒ දාපත්‍රේ පළ කරා. ඔබට ඒවත් දැක ගන්න පුළුවන් ඒ ඡායාරූප. ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රමාණයක්. ගවයින් 5000ක්, මීහරක් 5000ක්, එළුවන්
කුරුල්ලන්, කුකුලන් ආදී බල්ලන්, පූසන් වැනි ඒ සියලුම සතුන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් එකම පිට්ටනියකට ගෙනල්ලා ඝාතනය කරලා තියෙනවා පූජාවක් වශයෙන්. බුදුදහමේ යම්කිසි තැනක තියෙනවා අර සිහින 16 විග්‍රහ කරන්නට මත්තෙන් රජතුමා එවැනි පූජාවක් පවත්වන්නට සූදානම් වෙද්දී සිද්ධ වෙන කතන්දරයක් පිළිබඳව බුදුදහමේ දිග කතාවක් තියෙනවා. ඒකත් ඔබට මතක් වෙනවා ඇති මේ වෙලාවේ. මේ පූජාව නිසාද මේක දේ සිද්ධ වුණේ ඊට පහුවදා. එහෙමනම් ඊට ඉස්සර වෙලත් එහෙම දේවල් වුණාද? එතෙන් සිට වසර 11ක් ආපස්සට යනකොට අපට හම්බ වෙනවා 2004 දෙසැම්බර් මාසේ. මේ අපේ ඉන්දුනීසියාවේ සිදු වුණු මේ සිදුවීමට ප්‍රථම දවසේ ඒ පිට්ටමාපකේ 9.9ක බෝචරණය සිදු වුණ දවසට ප්‍රථම දවසේ මේ විදියටම බිලි පූජාවක් ඔය නේපාලේ පවත්වලා තිබෙනවා. ඒක එහෙමනම් එදත් ඊට වඩා වැඩි සතුන් ප්‍රමාණයක් ඝාතනය වී තිබුණු බව තමයි විදේශ වාර්තාවල ඒ කාලේ අපට ලැබුණේ. ඒ තොරතුරුත් මම පුවත්පත්වල පළ කරා. මෙන්න මෙහෙම වෙනමින් පතක් කට මූලික හේතුව මෙන්න මේකද කියන එක මට සැකයි කියන එක තමයි මම එදත් කිව්වේ. එහෙමනම් ඔන්න 2026 ඊට පස්සේ 2004 ඊට පස්සේ 2014 එතෙන් සිට අවුරුදු 11ක් ආවට පස්සේ 2026 යම් දිනක මේ පූජාවක් පවත්වනවා නේපාලේ. එහෙමනම් ඊට පහුවදා කුමක් සිදු වේද යන්න ඔබ අවධානයෙන් සිටින්න කියන එක මම ඔබට මතක් කරමින් ඔබට ජය වේවා. මම තවත් තොරතුරු අරගෙන එන්නම් ඊළඟ වැඩසටහනේ. ඔබට වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.